Hi friends, you are warmly welcome to NB YouTube channel. යාළුවනේ අද අපි තීරණය කරා හුඟ දිනෙකගේ ඉල්ලීම් මත ඉතා වැදගත් වීඩියෝවක් ඔබ ඉදිරියට ගේන්න. ඒ තමයි ඇත්තටම පළමු අවුරුද්දේ සිටම ඉංග්‍රීසි භාවිතා කරන ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු මුහුණ පාන ප්‍රධාන ගැටලුව වචන ලියන විට අකුරු අමතක වීමයි. ඉංග්‍රීසි භාෂාව කුඩා කල සිටම හුඟ දෙනෙක් ප්‍රතික්ෂේප කරන්නත් මේකම හේතු වෙලා තියෙනවා. හුඟ දෙනෙක් විභාග අසමත් වීමට හේතුව ලෙස සඳහන් කරන්නේත් මේ සිදුවීමයි. බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත අපි තීරණය කළා ඊට සරලන විසඳුම ඉදිරිපත් කරන්න. අද අපි හඳුනා ගනිමු ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන මූලික ශබ්ද කීපයක්. ඉංග්‍රීසි භාෂාවේ අක්ෂර සංකේත ලෙස 5ක් වුණත් ශබ්ද වශයෙන් ගත් විට ප්‍රධාන වශයෙන් 12ක් වෙනවා. ඒ short vowels හෙවත් ලඝු ස්වර 7කුත් long vowels හෙවත් දීර්ඝ ස්වර 5කුත් ලෙස. මීට අමතරව ද්විත්ව හෙවත් දිප්තාංගස් 29ක් හා ස්වර අකුරු 3ක් එකතු වීමෙන් සෑදෙන ත්‍රිප්තාංගස් 17ක් හඳුනා ගන්න පුළුවන්. මේවා උච්චාරණය කරන ක්‍රම සුළු වශයෙන් රටෙන් රටට වෙනස් වුවද පිළිගත් ජාත්‍යන්තර උච්චාරණ ක්‍රමයක් තිබෙනවා. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ වචන උච්චාරණය කරන මූලිකම ක්‍රම කීපයක් හඳුනා ගන්න. මෙම වීඩියෝවේ මුල සිට අගට වචන ලියමින් පුහුණු වෙමින් ඔබට වචනයක අකුරු යෙදීමත් සමග ඒවා උච්චාරණය කරන ආකාරය පැහැදිලි කර ගැනීමට හැකි වේවි. මුලින්ම ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන අකුරු හා ඒවට යෙදෙන මූලික ශබ්ද මෙසේ හඳුනා ගනිමු. සෑම අකුරකටම එය හඳුනා ගැනීම සඳහා නමක් තියෙනවා. ඒ වගේම ඒ අක්ෂරයෙන් දෙන පොදු ශබ්දයක් තියෙනවා. ඇත්තටම ස්වර අකුරු නැත්නම් vowels තනිව ශබ්ද කරන්න පුළුවන් වුණත් ඒහා බැඳෙන consonants එමත් ව්‍යංජන අක්ෂර තනිව ශබ්ද කරන්න බෑ. A, E, I, O, U කියන අකුරු ස්වර ශබ්ද නිසා ඒවාට තනිව ශබ්දයක් ගන්න පුළුවන් වෙනවා. ව්‍යංජන අක්ෂර වශයෙන් යෙදෙන අනෙක් අකුරු 21 තනිව ශබ්ද කරන්න බැරි නිසා අපි මෙහිදී ඒවා ශබ්ද කරන්න පුළුවන් ආකාරයට මේ විදිහට ගන්නවා. A, A, B, B, C, K, D, D, E, E, F, F, G, G, H, H, I, E, J, J, K, K, L, L, M, M, N, N, O, O, P, P, Q, Q, R, R, S, S, T, T, U, A, V, W, 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 X, S, Y, Y, Z, S. ඇත්තටම මෙහි යෙදෙන කොන්සනන්ට්ස් වත් ව්‍යංජනාක්ෂරවල ශබ්දය වචනයක අගට හෝ මැදට ශබ්ද කරන්න පුළුවන් වුණත් මුලට ශබ්ද කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි එහි සැබෑ ශබ්දය හල් ශබ්දයක් වශයෙන් යෙදෙන නිසා වෙනම මේ විදිහට දක්වලා තියෙනවා. දැන් අපි පැහැදිලි කරගනිමු ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන අකුරු සමග හටගන්නා ශබ්ද නිදසුන් සහිතව මේ ආකාරයට. ඒ අකුර ඈ ශබ්දයක් ලෙස. ඈ at at b ba at bat k ka at cat d a ag dag f a at fat g a z gas h a and hand j a ik jack l a ik lack m a n man
n a up nap p a at pet r a ug rag s a and sand t a ug tag w a n van w a at wet s a sam y a ug yak z a ug zag ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන ප්‍රධාන ස්වර අකුරක් වන යි අකුර එ ශබ්දයෙන් අපි මේ ආකාරයට හඳුනා ගනිමු. ම එ න් men b e n bent s e n sent d e l del f e ed fed j e nt gent h e l hell l e nt lent j e at jet n e eg neg p e st pest r e nt rent s e nt sent t e n ten w e st west w e l well s e nt sent y e l yell s e at set e ilk elk ඉංග්‍රීසි භාෂාවෙහි යෙදෙන I අකුර අපිට යි වශයෙන් ශබ්ද කරන්න පුළුවන්. I it it b i ig big d i dim f i l fill h i up hip l i st list j i n gin n i up nip p i ik pick r i ns rinse s i n sing t i m tim w i m wim w i il will s i in sin s i up sip ඉංග්‍රීසි භාෂාවෙහි යෙදෙන ඔ අකුර ඔ ශබ්දයෙන් අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. o x ox b o x box k o lt colt d o ug dog f o nt font g o lt gold h o up hop l o st lost j o ik jock n o at not p o nt pont r o ed rod s o n song t o l tall ඉංග්‍රීසි භාෂාවෙහි යෙදෙන යු අකුර අ ශබ්දයෙන් අපි මෙහෙම හඳුනා ගනිමු. a up b a ug bug k a up cup d a ug dug f a n fun h a ut hut j a ug jug l a l lull m a ug mug n a ut nut p a nch punch r a ug rug s a n sang t a ub tub මෙම ප්‍රධාන ශබ්දවලට අමතරව ඒ අකුරට ඔ ශබ්දය ගන්න පුළුවන්. ball call hall fall small salt tall wall york want war
එවගේම ඒ අකුරට ආ ශබ්දයේ දෙන අවස්ථාවන් කීපයක් හඳුනා ගනිමු. මාකට්, ගාමන්ට්, ජා, කාපට්, ටාගට්, වාස්, ෆාමර්, බාස්කට්. ඊ අකුරට යි ශබ්දයේ දෙන අවස්ථාවන් මී, රී, හී, ෂී, වී, බී, ඩී. ඊ අකුරට ශබ්දයේ දෙන අවස්ථාවන් බාබර්, ෆාමර්, ටීචර්, සර්වන්ට්, පේපර්, රයිටර්. අයි අකුරට අයි ශබ්දයේ දෙන අවස්ථාවන් නයිට්, සයින්, සයිට්, වයින්, ලයික්, බයිට්, නයිස්, කයිට්, ෆයින්, මයින්, රයිස්, මයික්, වයිෆ්. ඕ අකුරට අ ශබ්දයේ දෙන අවස්ථාවන් mother, brother, govern, monk, does. යු අකුරට උ ශබ්දයේ දෙන අවස්ථාවන් bull, full, put, push. නිතරම ඉංග්‍රීසි භාෂාවේ ස්වර අකුරු දෙකක් එකට එකතු වීමේ නිර්මාණය වෙන ඩිප්තොංග්ස් ඒවා ද්විත්ව ස්වර ශබ්ද. මෙහිදී අපි හඳුනාගමු ඒ අකුර සමග යි ආසන්න වශයෙන් යෙදුනම නිර්මාණය වන ශබ්දයක් වෙන්නේ එයි කියන ශබ්දය. H, cage, bake, date, face, make, lane, name, race, tame, wave. O සහ I යන අකුරු දෙකම එකට එකතු වීමෙන් ඔයි නැමැති ශබ්දයක් නිර්මාණය වෙනවා. oil, boil, coin, noise, voice, spoil, point, soil, hoist, moist, coil, loiter, foil. ඕ අකුරු දෙකක් එකතැන යෙදීමෙන් ඌ ශබ්දයක් නිර්මාණය වෙනවා. moon, soon, cool, hoop, pool, loop, soon, noon, fool, tool, boot, coop, doom, goose. ඊ අකුරු දෙකක් එකතැන යෙදීමෙන් ඊ ශබ්දය නිර්මාණය වෙනවා. bean, keep, heel, jeep, teen, seen, wheel, feel, geese, meat, queen, deep. ඒ අකුරු දෙක එකතැන යෙදීමෙන් ඊ ශබ්දයක් නිර්මාණය වෙනවා. beat, leap, heel, gene, mean, neat, pea, queen, read, easy. ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන ඒ අකුර සහ y අකුර එකතැන එකතු වීමෙන් එයි ශබ්දයක් නිර්මාණය වෙනවා. day, bay, say, may, pay, ray, way, hay, gay, lay. O අකුර සහ යු අකුර එකතැන යෙදීමෙන් ඔව් ශබ්දයක් නිර්මාණය වෙනවා. out, shout, mouth, south, bout, couch, douse, fount, louse, round. O අකුර සහ w අකුර එකතැන යෙදීමෙන් ඔව් ශබ්දයක් නිර්මාණය වෙනවා. nerve, curve, bow, how, wow, down, brown. හරි යාළුවනේ,
මෙම වීඩියෝව වාර ගණනාවක් ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීමෙන් ඉතා ඉක්මනින්ම ඔබට ශබ්දයට ගැළපෙනසේ වචනයක අකුරු යෙදීම කළ හැකි වෙනවා නොඅනුමානයි. මීට අමතරව විකෘති ස්වර යෙදීම් හා අක්ෂරවල නිහඬ යෙදීම නිසා වචන නිර්මාණය ඉතා සංකීර්ණ බවත් මතක තියාගත යුතුම වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙම වීඩියෝ මගින් ඔබට ඉංග්‍රීසි භාෂාවට හොඳ ප්‍රවේශයක් ලැබේවි කියලා. එහෙනම් අපව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.